आज में तो तुम्हें मेरी हर पल में तुम्हारा दिल है कोई दो यन्ने से सितारे दीवाने पा हद बदिया hello welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මං අරගෙන ආවේ කඩවත කැන්ඩි එකේ part 2 vlog එක. ඔයාලා part 1 vlog එක බලලා නැත්නම් ඉතින් අනිවාර්යෙන් බලන්න. මම මීට කලින් දාලා තියෙන ඒක. හරි ඊට පස්සේ ඉතින් වැඩි කතා නැතුව අපි යමු නේද vlog එකට. මුලින්ම තියෙනවා homeware items. ඔයාලගේ home එක decorate කරගන්න අවශ්‍ය සියලුම ආයිතම් වර්ග ජාතිය මෙතන තියෙනවා. ඉතින් අර එක එක ජාතියේ ඩෙකොරේෂන්ස් වර්ග තියෙනවා. හරිම ලස්සනයි ඒවා. ඉතින් මේ මෙතන prices එකම පුළුවන් විදිහට දාලා තියෙනවා. මොකද මේ දවස්වල මාරම විදිහට සෙනඟ වැඩි. ඉතින් වීඩියෝ කරගන්න මාරම අමාරුයි. කඩවත කැන්ඩි කියනවා සෙනඟ අඩු වෙන දවසක් හොයාගන්නම ගොඩක් අමාරුයි. යන්න හැම දවසකම වගේ සාමාන්‍ය සෙනඟක් ඉන්නවා. දැන් මේ දවස්වල ගොඩක් අර ෆර්ස්ට් එහෙම යන නිසා සෙනඟ ටිකක් වැඩි. ඊට පස්සේ මෙතන තියෙනවා ලස්සන ස්ලීපර්ස් එහෙම. ඒවා හරිම ලස්සනයි. අර වෙන shops වල මෙච්චර show collection එකක් නෑනේ. මං හිතනවා මේ කඩවත කැන්ඩි එකේ තමයි මේ පාර ලොකුම show collection එක තියෙන්නේ කියලා. ඇත්තටම මාරම ලොකු area එකක ලොකු collection එකක් මේගොල්ලන්ගේ දකින්න පුළුවන්. මෙතන නම් තිබුණේ වෙඩින් වලට දාන හීල්ස් වගේ දේවල් තමයි මේ පැත්තේ සයිඩ් එකේ තිබුණේ. සාමාන්‍යයෙන් රුපියල් 2000 වගේ prices වලට තමයි ගියේ. වෙඩින් එකකට ඔෆිස් එකකට තව නෝමල් ගමනකට යන්න අවශ්‍ය කරන සියලුම සෙරපු වර්ග ෂූස් වර්ග හීල්ස් වර්ග මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. තව මෙයාලගේ අර එකකින් අර ගොඩක් එහෙම තියෙනවා ඉවර වෙන්නේ නැහැ. සමහර shops වල ගියාට පස්සේ ස්ටොක් ඉවර වෙනවානේ. එකකින් අපි එක හීල්ස් දෙකක් හරි ගත්තොත් ඒකේ කලර්ස් නැහැ. කලර්ස් ඔක්කොම ටික ඉවර වෙලා. ඉතින් මේක එහෙම නෙමෙයි. මේකේ අර එක කලර්ස් එකකින් ගොඩාරියක් තියෙනවා. ඔයාලට සමනේ පේනවා ඇති මෙතන ගොඩවල් වගේ ගහලා තියෙනවා. ඉතින් ඒකේ price එක උනේ 2995යි. ඒතකොට මෙතන කෝෂු collection එකකුත් දකින්න පුළුවන් වෙනස්ම විදිහේ. සාමාන්‍යයෙන් අර සෙනඟ ඇවිල්ලා මෙතන ටිකක් අර අවුස්සලා දාලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ෂෝ collection එක ගියේ. තමයි මෙතන කෝෂු එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් ඔෆිස් යන ඔයාට මාරම විදිහට මැච් වෙනවා මේ කඩවත කැන්ඩි එකට ආවොත්. ඉතින් මේවා තව මෙන්න මේ ෂූස් වලට මම ගොඩක් ආසයි යන්නේ. ඒවා හරිම ලස්සනයි. අර වෙන කොහෙවත් දකින්න බෑ මේ විදිහේ ඩිසයින්. වෙනස්ම විදිහේ ඩිසයින් තමයි තියෙන්නේ. අර වෙඩින් වලට දාන හිල්ස් වර්ග තමයි ඔයාලා මේ දැන් දකින්නේ. ඉතින් ඒවත් හරි ලස්සනයි. අර එකම ජාතියේ පේන හැමදාම අපිට පේන ඩිසයින් වර්ග නෙමෙයි මෙතන තියෙන්නේ. එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ඩිසයින් ටිකක් තමයි තියෙන්නේ. මේවා නම් අර normal party එකකට එහෙම දාගෙන යන්න පුළුවන් දේවල්. මේවත් සාමාන්‍ය ක්ලාස් යන ගර්ල්ස් ලට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ normal දේවල් තමයි තියෙන්නේ. normal slippers ඒවා මේ තියෙන්නේ අපිට ඔෆිස් එකට වගේ යූස් කරන්න පුළුවන්. ඒවා 1695ක් වගේ තමයි වෙන්නේ. ඉතින් හරි ලාභයි. price එකත් හරිම reasonable. ඉතින් මං හිතනවා ගොඩක් ගණන් එහෙම අඩුයි කියලා. අනිත් එක මේක branded නේ. ඉතින් මං හිතනවා මේ price එක සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට දරන්න පුළුවන් විදිහේ reasonable price එකක් කියලා. ඉතින් මට ඔය පුළුවන් විදියට මං වීඩියෝස් ටිකක් ගත්තා. ඔයාලට අනිවාර්යයෙන්ම මේක වැදගත් වෙයි කියලා මං හිතනවා.
සාමාන්‍යයෙන් කඩවත කැන්ඩි එකට යන්න බැරි කෙනෙකුට ඔයාලා ගෙදර ඉන්න කෙනෙක්ට මේ වගේ දේවල් ඔයාලා හොයනවා නම් සාමාන්‍යයෙන් ඔෆිස් එකට දාන්න, නෝමල් ගමනකට දාන්න, වෙඩින් එකකට දාන්න හෙල්ස් වර්ග එහෙම හොයනවා නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ප්‍රයිස් එක ගැන, තව තියෙන ඩිසයින් එක ගැන පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට මෙතන තියෙන්නේ හෝම් වෙයා අයිටම්ස්. ඒ කියන්නේ හෝම් එක අපිට ලස්සන කරගන්න, ඩෙකොරේට් කරගන්න, අපිට එකතු කරගන්න පුළුවන් දේවල්. තව මෙතන ඉතින් හරිම ලස්සනයි ඒවත්. ඉතින් මෙන්න මේ වගේ චෝටි වංගෙඩි තියෙනවා. ඒවා ඉතින් අපිට කිචන් එකට එකතු කරන්න ලං කිචන් අයිටම්ස්. තව මෙන්න මේ වගේ තමයි ඉතින් තියෙන්නේ. තව ලස්සන ග්ලාසස් වර්ග තියෙනවා. මේවාට පහන් වර්ගයේ වර්ග පැන් තියන්න පුළුවන් දේවල් පාවිච්චි කරන්න. මේ මෙතන තියෙන හඳුන් කූර් තියෙන එකක්. ඒකත් ගොඩක් ෂොප් වල දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා ලස්සන මර බෝධි වර්ග, බෝධි ගෘහය තියෙනවා. ඒවත් හරිම ලස්සනයි. ඉතින් මේ අයිටම්ස් ටික තමයි මෙතන තිබ්බේ. ඉතින් මෙතන තියෙනවා හරිම ලස්සන ගණදේවි පිළිම. ඉතින් සමහර වෙලාවට ගොඩක් හොයාගන්න අමාරුයි මේ වගේ අර කීරි කොඩලින් වගේ නිර්මාණය කරපු සුදු පාට, කළු පාට වගේ කියන්නේ කලර්ස් තියෙන පිළිම. ඉතින් ඔයාලට කඩවත කැන්ඩි එකට આવුත් මෙන්න මේ වගේ වෙනස්ම විදිහේ අයිටම්ස් ටිකක් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් බ්ලොග් එක ඉවර කරන වෙලාවත් හරි. එහෙනම් ආයිමත් ලස්සන බ්ලොග් එකකින්